ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඉතින් කොච්චර කාර්ය බහුල වුණත් හිතුණා පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න. මේ තියෙන්නේ අද යන මල් පැටවු ටික. ඉතින් මුල්ලේරියාව, කඩවත, මාතලේ, හෝමාගම, පුත්තලම, සීදුව, කටාන, උඩුගම්පල, රත්මලාන, පානදුර, මාතලේ, ඉතින් කුරුණෑගල, ඒ වගේම ගම්පහ, ඒ වගේම අනුරාධපුර, ඒ වගේම නිකවැරටිය. ඉතින් මේ වගේ ප්‍රදේශ කීපයකටම මේ අය යනවා. තව පාර්සල් කරන්නත් තියෙනවා. ඉතින් ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම channel එකක් කරේ නැහැ. පටන් ගනිද්දී channel එකේ ආරම්භය subscribe 6 දෙනයි හිටියේ. මමත් ඇතුළු මගේ සහෝදරයෝ කීප දෙනෙක් සහ මගේ මහත්තයයි අපි 6 දෙනා විතරයි හිටියේ. ඉතින් දැන් මේ වෙද්දී subscribe 400ටත් කිට්ටු වෙලා තියෙනවා. ඉතින් මට ආදරය කරන මගේ මල් වලට ආදරය කරන මගේ වීඩියෝස් බලන ගොඩාක් යාළුවෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මට හරිම සන්තෝසයි. ඉතින් ඇත්තටම හරිම සන්තෝසයි. ඒක කියන්න වචන නැහැ. හැමෝම ඇහුවේ අඩුවට පැල දෙන්න අපිට වටිනාකමින් වැඩි පැල ගන්න බෑ. ආස වුණාට පුළුවන් නම් අඩුවට පැල දෙන්න අපිට. ඉතින් ඔයාලට මම අඩුවට පැල දෙනවා. ඉදිරියටත් එහෙම කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන රුපියල් 300ට සහ රුපියල් 750ට මේ යන පැල. එතකොට මේ තියෙන්නේ රුපියල් 300 පැල. පේනවා ඇති මුල් කුට්ටියකුත් එක්ක 300ට යන පැල මේ. මෙතන මේ තියෙන්නේ රුපියල් 200 පැල. හදා ගන්න අපහසු නෑ මේ පැල. හදා ගන්න හරිම ලේසි. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දන්නවද මේ කඩවත මහත්තයෙක් ගත්ත පැල. මෙතන විශාල මුදලක් එයා කරලා මේ ටික ඕඩර් කරා ඊයේ රෑ. ඉතින් මුකුත් කිව්වේ නැහැ වචනයක්වත්. ඉක්මනින් ඕඩර් එක දාලා අද උදේ වෙද්දී මුදල් දැම්මා. බලන්න මුල් කුට්ටියකුත් එක්ක තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මගේ යාළුවනේ ඔයාලට මම ගොඩක් ආදරේ. ඉදිරියටත් මම මේ විදිහටම පැල ඔයාලට ගෙනල්ලා දෙන්නම්. තව සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කතා කරලා වෙන් කරගන්න පුළුවන්. හැම වෙලාවෙම ෆෝන් එකට ආන්සර් කරන්නම්, මෙසේජ් තියන්නම්. තරහ වෙන්න එපා. කතා කරේ නැහැ, මෙසේජ් කරේ නැහැ කියලා. ඇත්තම කියනවා නම් මට මගේ සහෝදරයින්ට වගේම මගේ අප්පච්චිට අම්මට මගේ මහත්තයටවත් කතා කරන්න වෙලාවක් නැති තරම් ඒ තරම් මට මේ ආදරය කරන පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම ආදරෙයි. ගිහිල්ලා එන්නම්. බුදු සරණයි.